කඳුළු සලනේ සිහින සැබෑවි දිවිය හිනානෝ ජොලි ජීවිතේ රහයි ජීවිතේ ජොලි ජීවිතේ රහයි ජීවිතේ විඳින්න ඕනේ ජීවිත විඳවන්නට බෑ දිනන්න ඕනේ දිවිමක පරදින්නට බෑ වැටෙන්න බෑනේ නොවැටි නැගිටින්නත් බෑ හඬන්න බෑනේ නොහඬා හිනෙන්නත් බෑ හඬන්න බෑනේ නොහඬා හිනෙන්නත් බෑ සීනමවනෝ සිනා නගන්නේ සීන බිඳෙන්නේ කඳුළු සලන්නේ සිහින සැබෑවි දිවිය දිනන්නෝ ජොලි ජීවිතේ රහයි ජීවිතේ ජොලි ජීවිතේ රහයි ජීවිතේ සමහරුන්ගේ හිනානහර කපා දමාලා තමයි ඉන්නේ ප්‍රොබ්ලම් ඔල්ලමල වීලා ජීවිත කාලේ ඉස්තොම් කොයි වෙලේද ඒ නිසයන් ජොලියෙන් දිවිගෙව පල්ලා ඒ නිසයන් ජොලියෙන් දිවිගෙව පල්ලා සිනමාවනෝ සිනා නගන්නේ සින පිරෙන්නේ කඳුළු සලන්නේ සිහින සැබෑවි දිවිය දිනන්නෝ ජොලි ජීවිතේ රහයි ජීවිතේ ජොලි ජීවිතේ රහයි ජීවිතේ ජොලි ජීවිතේ රහයි ජීවිතේ ජොලි ජීවිතේ හලෝ රහයි ජීවිතේ මල්ලි ජොලි ජීවිතේ රහයි ජීවිතේ මහතන මෙති වන බඹරා ලංවී කන්නට ඔබේ ආදරේ කියයි මෙති තුරා නිවාගත් ආදරේ මුදලාලි ස්ටෝන් ටී එකක් දාන්න. අමනා ස්ටෝන් ටී එකක් දාන්න. අද උදේ පාන්දරම නමෝ විත්තියෙන් කුළුඳුලේ ඉස්තර වෙලාම හදන තේක්. ඒ පැන්දින රින වැඩි වැඩියේ
ඊමෙන් දියුරට දැප වැඩිවේ ඒ පැන්දින දින වැඩි වැඩියේ ඊමෙන් සිරුරට සැප වැඩිවේ සිටු කඩේ මුදලාලිගේ බිමෙන් සිරුරට සැප වැඩිවේ ඔය ඉන්නේ සින්න දාගෙන සිටු කඩේ මුදලාලිගේ බිමෙන් සිරුරට සැප වැඩිවේ right. මෙන්න මාත්‍යෝ අද දවසේ ඉස්ලාම් පිටස්සේ අක්ක තමයි ඉස්ලාම ඒක හැදිනවා හරි වන්න අද කාලේ පතර බලනකොට නේපි කියනවා ඒ කී දිනේ මරලා කී දිනේ දුහනේ කළා අනේ කාලේ වනේ වාසිය කියලා හරි වන්න ඔය ඉස්ත ගන්නවා බොන්න දෙන්න පුරා නිවාගත් ආදරේ ඒ පාලිකාව ඉක්මනට කැඳරන් ආවනම් මේ වැඩ වලින් කොටහක් ඒකි කරනවනේ ඈ ඔයද මේ නංගි නිදාස් දෙන්න බෑ ඔක්කොම ඉස්සෙල් ඊටත් මගුලක් හරියන්නේ නැහැ තුජා 7යි ඉතුරු 13 කියයි අස්සතට කාඩු පවාගෙන කන උදායි ගාරියේද? රුපියල් 25යි. ඔය ඉස්තරෙන් 25යි. කාලේ ගෝලයින්ට පරි දෙන්න ගියාම හම්බගණියේ වැඩක් නැහැ. මම ඉතින් ට්‍රිපල් ඇක්ටිං. ගෝලයක් තම ටීම් එකකට තම උඩලක් තම. කොල්ලෙක් දෙන්නුත් ගෝලි. ඉකරත් ටීම ශරීරයට අහිත කරවන්නට පුළුවන්. කරන කාලේ ඉඳ හදාගන්න බෑ. හරි. හොඳයි. අනේ ඒ පාලිකාවත් හිටියානම් ළඟ පුරා නිවාගත් ආදරේ මම කොයි පඳුරක් නැද්ද තැංගිලා ඉන්නවද කියලා මට අහුනොත් ඔකේ මම කකුල් දෙක කඩනවා. වරෙන් යන්න සීට්ටු කඩේ යමු. ඊයේ ගම්මා කොහොම ස්ටොට්ටිය කොට කරපියා ඈ අත්තු බංගුණා මාන්තිලා දීලා උන් නොබියා උදේවැලි ගෝල්ලා හවුද මං ගෝල්ලා කියන්නේ සත්වතේ පැනවේ නෑ අර දිනාගේ පොඩි එකා ඊයේ පෙරේද හිරෙන් නිදාස් වෙලාවේ ඈ ඌ හිර නිදක් කරා ඒකනේ මු අපේ හාවෙන්නා ලින්දගා නනා ඉන්නකොට දිව පෙන්නලා ගිහිල්ලා ඈ අං ඔපගේ දිව කපනවා ඉතලාලි මු යාමේ කබරෙද්ද කොහෙද අපරේ කෙත් තලුගේ එක්කේ නෑ දැන් මොකද කරන්නද හොයාගෙන ගොහින් ගන්නේ ඔයාලා තමයි ආවේ මේ කොහෙද ඉන්නේ කියලා බලන්න මෙහෙ නෑ මෙහෙට ආපු ගෝලිලෙක් නෑ බං ගෝලිලෙක් උදානේ පොඩ්ඩක් ඇතුළ බලන්නකෝ හරි මේ ගෝලිලෙක් තියා පොරන් උටෙන් කොහෙත් ආවේ නෑ පොඩ්ඩක් බලන්න ඒක පොඩ්ඩක් දාලා තියෙනවා මේ ඔබ ටීයේ දුවර කමන්නේ හරි දාන්න ඕනේ නේද යාලි ඔන්නෝගේ account එකට දාන්න හරි ඒක අපිට බේරගන්න බැරිය එහෙනම් අපි විසිරු නෑ හරි කො මේක යකා ගෙලියක් ඈ ජීට්ටු කල් දාසක් කියලා ඉතපන් තෝගේ බීලට මම ලැබිය හැකුත් කිරි ගොන්න අල්බර් කිරි ගුද්දා තාසා
අවශ්‍ය ඔන්න සේපාලිකා ආවා. සිපාලි ආවා සීටු කඩේට හඳ බෑවා. යාපන්ගෙන ආවා. ඔන්න ගැනලයි ගන්න ඕනේ. මොනවටද ගනින්නේ? මට මගේ සීපාලි විශ්වාස නැතුව සීපාලි පිටු ආලය පනලෙත රකිමි. ඔබේ නිල නුවන් තුලි ලෝකය දකිමි. මෙන්න වැඩක්. ඇයි? මන්දට තියෙයි. මගේ ලෝකෙ මේ දකින්නේ මොකෙන්ද? ඔයා ඒක බලන්න හිටියා. ඒක නම් කීයටවත් වෙන්නේ නැහැ. හරි. ඒක සිම්පල් කේස් එකක් නේ. අපි දෙන්නගේ තියෙන ජොයින්ට් account එකක් නේ. කියන්නේ මම මෙයාට. උතුරා නිවාගත් ආදරේ. උතුරා නිවාගත් ආදරේ. සීටු කඩේ. කන්නක් දෙනවද දන්නේ නැහැ. කැම දෙන්නේ සීටු කැමරේද දන්නේ නැහැ. කනවද බුරිය උල්ලෙන්න. හරි නෝනා. මේ හෝටලෙන් ඕනම කෑමක් ඕඩර් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සෙට් එකට මොනවාද මැඩම්? ගස් ලැබුද, පුඩින්ද, නැත්නම් යෝගට්ද? හරි. මුදලාලි. ඇයි ඉන්නවා. මුදලාලි මාර්කේ හිටුවද? නෑ මැඩම්ට නෙමෙයි මේ කස්ටමර් භූතයෙක් ආව කඩේ. මැඩම් මෙනු එක ගැන කතා කරන්න මං හවසට මැඩම්ට කෝල් එකක් දෙන්නම්. හරි? හරි. අද නම් උදේ පාන්දර බිස්නස් එකක් හොද්ද බුරයි. මොකද ටොයිලට් බරද? නෑ. මේ කැම තියනවද? කෑම නැති හෝටලයක් තියනවද? කෑම තියෙන හෝටලෙ නැතුව හાર્ඩ්වෙයාර කීය? හරි. අයි දෙන්න. වාඩි වෙන්න තමයි පුටු තියෙන්නේ. දැන් මොනවද ඕනේ? ඔය ඔක්කොම ඉන්දියාව වගේ ඉන්න කනවා. හරි. ෆ්‍රයිඩ් රයිස්ද, බුරියානිද, රයිස් ඇන් කරිද, මොනවාද? දුන් තෙල් බද්ද? මල් කනවා මට බඩගිනි. මට මොනවා හරි කරන්න දෙන්න. අම්මපා අද හුදේ පන්දර හොඳයි වගේ බිස්නස්. හරි. දෙඤ්ඤං දැන් දෙඤ්ඤං. හරි.
අත්ත මර කෑවා කෑවේ ඈ මසුත් කන මාළුත් කන යකෝ කියලා අපිට මාවත් කරන්නේ යකෝ ඈ යකෝ බිල මේ මොකද්ද ඔක ඔක කන්න එපා අතුරු බස නෙමෙයි දතරන් දත් කොම්බස්සේ තියෙන ජරා ඔක්කොම විදිහට ගන්න තියෙනවා මදිනේ තදාන්න නෑ හරි මේ මම මුදලා ඉන්නේ ඔබට කොම්බ හරලා කරගෙන ඔව් මේ මුදලාලි කල් සමදෙන්න මුදලාලි කල් සමදෙන්න යන්නේ කොහමද බෑපි යටත් අත්ත කුස්සපන් බෑපන් කල් සමදෙන්න අනේ පළමුව සපත්තු ටික ගිලී ගියා දෙවනුව කලිසම ගිලී ගියා දැන් කොහමද පාර යන්නේ දැන් ඉතින් ඉන්න තමයි වෙන්නේ දැන් ඉතින් යටත් යන්න දෙවනෝ මොනවා ගිලී දන්නේ මම පර්ස් එකේ කාලා සලිනෝදි පෙරලයන් පිනෝනේ එම්ටි පොකට් සූට් එක තියෙනවා සූට් එකයි කිට් එකයි ෆෝන් එකයි විතරයි නේද කියන්නේ දැන් නිකාලගේ හැටි ස්විප් එකක් දෙන්න එතකොට ස්විප් එක මුදලාලි ඔකේ දෙනු මුදලාලි මෙතන ID කාඩ් එක අම්මට රංජන රමණ කරන් ඉන්න ලකෝ රංජන රමණ හොරෙන් කරලා දුවනෝ දෙකෝ මේ මොනස්ත පහත් කරනවා අනාතම නළුවස් මුදලාලි හරි බහපන් බහපන් කලින් කාලා සල්ලිනෝදි පැනලා යන්නේ කැපොත දාන්නේ අම්මේ මගේ කුඩාබඩ වෙලා ඔය නිලේකට යන්නේ පපු නිලේකට දැක්කෝ මගේ හක්කේ නේද මුදලාලි අම්මේ මගේ කොළබක මගේ උණ්ඩු කුටි ගහන්නේ බව පොඩි වෙනවා මේ පර්ස් එක උන්නම් මේ කලිස්සම උන්නම් සප්පත එක උන්නම් අයින් කාඩ් එක උන්නම් මන් දෙන පනිෂ්මන්ට් එකට යටත් වෙන්න ඕනේ හරි යටත් වෙන්න අනේ ගහන්න එපා පොලිසියෙන් කලකල හරි අමාරුයි අයියා මොකද ගන්න දනක හොකට ගහන්න බැක්කෝ සෝරි මුදලාලි මේ සෝරි හරි කොමගෙන් මං කියන ඕන දෙකට යටත් වෙන්න කියන්න මගේ කඩෙන් කෑවනම් බිල්ලට හරියන්න බෑ 48ක් කඩේ වැඩ කරන්න ඕනේ දර බලන්න ඕනේ රෙදි හොදන්න ඕනේ බලන් හොදන්න ඕනේ කඩේ යන්න ඕනේ සිළු දේවල් කරන්න ඕනේ 48ක් ගිහුණාට පස්සේ ඔබට මේ දේවල් හිමි වෙනවා යන්න පුළුවන් ඕන දිහට බැලලා යන්න හැදුත් එම යනගනි මේ ගහන්නේ මම්ලාලි මගේ මෙනි කවුරු උඹලා මාළු කෑවා නම් විද්දවපන් බලලෝ කිව්වලු දැන් මොකද ටයිපොල්ලක් දාගෙන ඉන්නේ උපාධියකේ මරන්ද තියෙන්නේ ඔව් මුදලාලි ඔව් මේක මේ හොඳ උපාධියක් මොකක්ද උපාධිය
MBBS. ඈ MBBS අප්පා එනම් මං හොඳ නැහැ මේ සලකන එක. මේ කොහින්ද උපාධිය ගත්තේ? ඕක ගත්තේ නම් අපේ ඉන්න ගමේ ලොකු කන්ට්‍රැක්ට් බාසුනා කෙනෙක්. ඉතින් උතන මේ මේසන් බාසුනා හැට බදාම සප්ලයි. MBBS මේසන් බදාම සප්ලයි. අය අන්න හරි. නේ මේ අයි පොල්ලක් නේ බෙලෙන්නදී අමුඩ පොල්ලක්. දැන් ගමේ මොනවද කොලේ? ගමේ ලස්සන ෂෝ. ජොබ් කළා. මොනවාද? අතු කැපුවා. පොල් ගැඩුවා හොරෙන් පොල් ගැඩුවා. යසිත් තැඹිලි බෑව ඉතින්. එතකොට මල් කැඩුවේ නැහැ. මල් එකක් කඩාගෙන ගියා. අතරමඟ කැඩිලම වැටුණා. ඔව් ඉතින් රස්සාව ඉස්සෙල්ලා රස්සාව යන්න ගියාම එහෙම තමයි. empty pocket හොර වෙනවා මල්. හරි මේ කුස්සිය වැඩ එහෙම පුළුවන්. කුස්සිය වැඩ හොඳට පුළුවන් ඒවා. ගමේ මං ඕකමයි කරන්න කියලා ඉන්නකොට. ඒකක් එමත් ගන්න පුළුවන්. මේ මුදලාලිට දෙන්න නිකන් එල්ල කිරි වගේ টොප් 10 එකක්. මේ තේක බීලා මට ටොයිලට් යන්න වෙයි. එහෙම දොස්තර හොයන්න යන්න වෙයි. මේ තේකේ මට ඕනේ නැහැ. මේ දැන් ඉතින් ඔය ටයිප් පොල්ල ගලවලා මොනවාරි තියෙන එක ඇදගෙන කඩේ අස්පස් කරපන්. මතකයි මගේ කොන්දේසිය. මතකයි. පිනට කාලා කලිසම මා සතුටුයි. පැය 48ක් වැඩ කළාට පස්සේ තමයි කලිසම තම සතුටු වෙන්නේ. ඒක තමයි මගේ කොන්දේසිය. පනිෂ්මන්ට් යන්න පුළුවන්. පනිෂ්මන්ට්. කලිය ඇද්ද මුදලාලි. ඉතුරු ටික හෙට උද. අද දෙවියන් අපට තම්පිට මලක් කඩේ. අනේ තේකක් හදාගන්න එකක් නැහැනේ. මගේ තේක මම හදාගන්න එක. සිපාලිකාවත් හිටියාන. අනේ කවදා මගේ වහල යටට ගන්න පුළුවන් වෙයිද? මගේ මේ ලැවරි එක. අනේ උතුරා නිවාගත් ආදරේ. අච්චන් මේ ෂෝකේස් එකේ තියෙන කැම මාර්ග වෙනම ගණනලා පොතේ කියපන්. මොකද මේ කඩේ ඉස්සර මස්ත බාල්දුව. මේ අනේ පින් අයිති මුදලාලි. මේ පින් අයිති වෙන්න පව් කරන්න බෑ මිනිස්සුયો. මම පව් කරන මුදලාලි කෙනෙක් නෙමේ. මං සීවිතු කඩේ මුදලාලි. හොඳට පින් දහම් අතේ වැඩ කරන මිනිස්සයා. මේ මං විරුද්ධයි මිනිස්සු හිඟා කරනවාට. ඒති වීදී කීයක් හොයාගෙන කනවා පුතයිසි. අතේ බලන්න මේ දරු පැටික්කි. බලන්න හොරතල්කම. මේ ඉස්කෝලේ යන දරුවව පෙන්නලා විකුණගෙන හිඟා කරන්නේ හරිද? ඒ ළමයි ඉස්කෝලේ යවනවා. මොකක්ද මේකද නෙමෙයි විකාර වෙන්නේ. අනේ නෑ මුදලාලි. අර දේශපාලකයෙක්ගේ පුතෙක් නගරේ මැදින් යනවා කියලා නගරේ හිටපු සියලුම හිඟන්නන්ව එළවල දැම්මා. අද හිඟා කන්නවත් නිදහසක් නෑ මුදලාලි. ඒක නම් ඇත්ත. දැන් මොකද්ද මගෙන් ගෙනෙන්න ඕනේ? ඒකින්ද මම මේ ආවේ. මෙතනින් පොඩක් වාඩි වෙලා සින්දුවක් දෙකක් කියලා හරි කීයක් හරි හොයාගෙන මේ දරුවන්ගේ බඩවියට රැකලා දෙන්න කියලා මුදලාලි. අනේ පව් ඉතින් කමක් නෑ. සින්දුවට නම් මං ආසයි. ඒක හොඳයි. තමන්ගේ හැකියාවනේ. පෙන්නන්නේ නේද? හරි. දැන් එහෙනම් සින්දුවක් කියනවා. හැබැයි මේ සමුද්‍රම එකක් කියන්න. කියනවා නම් පරණ සින්දුවක් කියන්න ඕනේ. ඔය ජෝතිපාලගේ මොයිදින් බෙක්කි, මිඩ්ඩම් පෙරරගේ, එම්.එස්. පරාන්දුගේ ඒ වගේ සින්දුවක් කියනවා. මේ ඊයේ පෙරේද ආපු අලුත් ගායකයෙක්ගේ සින්දුවක් කියන්න එපා. ඒවා සින්දු නෙමෙයි මරලත් ඕනි. හරි. හරි කියමු. අනේ මේ චූටි පැටික් බඩගින්න ඇති. කන්න පුත්ති කන්න. හරි. ය. නැහින්න මට ඉගෙනෝ තනසෙන් මට මග එන්නෝ කටපොලි ඉරිමිලුවේ නැහින්න මට ඉගෙනෝ ඉනහෙන්න මට ඉගෙන්නු කවුදයිද ඉනහෙන්න උගන්වන්නේ කොයි ඉස්කෝලේ එක ආතකෙන් තමුසි කියන කතාව ඇත්ත. ඒ සින්දුවෙන් කියන්නේ ඇත්ත.
දැන් කාලේ ඉන්න සමහරුන්ට hina වෙනත් උගන්නන්න ඕනේ. ඈ හිනානහර අයින් කරලා තියෙන්නේ. ඒ ලෝකෙට පස්සේ පාර යන්නේ ලෝකෙට පස්සේ කල්පනා කරගන්න. හරි. එහෙම නෙමෙයි. මේ යොලියෙන් ලස්සන ඒක තමයි මුදලාලි මාත් අංගිනේ. ලොක්කා ඒ සින්දුවට නටන්න බෑනේ. මේ නටන්න පුළුවන් එකයි කියන්න. ඔව් ඒකට දෙන්න. මුල් නැගලා සින්දුවක්. ඔව් මේ බච්චන්ගේ ලව් මන්ද මෝරලා තියෙන වෙලාවේ පෙම් බෑහෙන ලව් බේරලා සින්දුවක් කියන්න. දෙන්න ලොක්කා. හරි. මේ හොඳයි. සින්දුවේ පොඩි අඩුපාඩු දැන් තිබ්බට තමුදේ ඊළඟ වටේට යන්න පුළුවන්. මේ ඔය අඩුපාඩු හදාගත්තොත් තමුදේ පුළුවන් ලබන අවුරුද්දේ ඉංග්‍රීසි ස්ටාර් වෙන්න. හරි. මේ නේද? ඔව් මේ සදෝස්ථානයේ ඉගෙන ස්ටාර්. ඉංග්‍රීසි ස්ටාර්. අලු දෙන්නේ. අලු දෙන්නේ ඒක. හරි. මේ අපිත් තාලේ අල්ලන්න. අපිත් දන්න නැගලා සින්දුවක් කියනකො බලන්න. ඈ? ඔව්. අපි සන්තෝෂයෙන් දුක සොකයන දන්නේ අයියා මල්ලි වගේ අයියා මල්ලි සන්තෝෂයෙන් දුක සොකයන දන්නේ අයියා මල්ලි වගේ අයියා මල්ලි එකතලියේ පත්තන්නේ එකතලුනේ මිදියන්නේ අයියා මල්ලි වගේ අයියා මල්ලි ලැවරියා 30යි පෑන්කේක් 25යි හැලප 25යි ලඩ්ඩු 30යි ගල්බනිස් 20යි ගල්බත් ගල්බුරු වැඩක් කරනවා බෑ නේද බං ඉමින් කතා කරා මම මේ ළඟ ඉන්නේ හරි මුදලාලි. මගේ පොඩි මේ දවස්වල හරි අප්සෙට් මුදලාලි. මොකද ඔබ ඊයින් කෙන්දරි නවත්ත වාඩියක් මම ආයේ ටීම් එකට යන්න ඕනේ. මොකද බලන්න මේ රංජන් රාමනායක වගේ අපේ සුපර්ස්ටාර් ඒ වගේ හැඟ හදා ගන්න ඕනේ මට. මම අහස හරි නළුවෙක් ඔය. මමත් ඉතින් අහන නළුවෙක් තමයි රංජන් රමණයි. හැබැයි මේ වගේ හැඟ හදා ගන්න නම් උඹට ජිම් එකට ගිහිල්ලා බෑ. බෑගේ හැටි බලහගෙන නිකන් බත් කුරෙක් වගේ. ඕකට ගහගෙන ලොඩි බොඩියක්. එහෙම නැත්නම් වේරහැර ඩිපෝට ගිහලා බස් බොඩියක් ගහගන්න. එතකොට හරියනවා. එතකොට මේ මුදලාලි කිරි ටොයිය වගේ ඉන්නේ. එහෙම කළාද? ඒක රහසක්. හරිද? මේ උඹට කියන්නේ දවසක් උඹට හින්දා මේ කියන්නේ කොල්ලෝ. ඔව්. මගේ මේ කිරිටොයිය වගේ තියෙන සුන්දර පංචස්කන්ධෙ හින්දා මට මාර වැඩක් වුණානේ. ඒ මොකද? මන් දවසක් අපේ ටවුමේ පිචර් හෝල් එකට ගියා පිචර් එකක් බලන්න. පිචර් එකේ නම විජය කුමාරතුංග රඟපාන මේ දැස් මක්කටේ මේ දැස මක්කටේ නෙවෙයි මේ දැස කුමටද? නළුවා විජේ කුමාරතුංග නිලි මාල්නි පොන්සේකා. ඒ දන්නේ ඔබත් වෙන කාරණා දන්නව නේද? ඈ ඉතහකෝ කියනකම් මම පිචර් එක බලන්න ගියා විතරයි. පිචර් හෝල් එකේ බැල්කනි හිටපු කෙල්ලෝ මගේ දිහා බල හිනා වෙනවා. ඇඟිලි කනවා. දත් හපනවා. දත් මිදි කනවා. අත විකනවා. එක විකාරයට හිනා වෙනවා. මේ සමහරවත් එහෙම දුන්නේ නැද්ද? ඉතහකෝ ඉතින් පැනලා ඇන්නෝදා විස්තරේ හරියට කියනකම් මමත් ඉතින් ආඩම්බරකමට කිරිටොයිය වගේ hina වෙලා වාඩිලා ඉන්නකොට චිකුටි මහත්තයා ආව මා ගාවට. ඇවිල්ලා කිල්ලා යමු වෙන ඔෆිස් එකට ගිහුවා. අම්මා නැදෙන්නද? යමු පිටින් කියනකම් ගිල්ලා ඔෆිස් එකේ පිටියේ හේතු කළා මාව හිටෙව්වා. ඔව්. හිටෝලා උඩ ඉඳන් පල්ලෙහාට මගේ පංචස්කන්ධ දිහා බැලුවා. පල්ලෙහා ඉඳන් උඩට බැලුවා.
ආයෙ උඩ ඉඳන් බලාගෙන මැද නතර වුණා. නතර වෙලා කිව්වා කරුණා කරලා ඔය සිප් එක වහගන්න කලිසමේ කියලා. සිප් එක අරගෙන හිටියේ. ඒකනේ කෙල්ලන් තිනාගිලා තියෙන මං සිප් එක අරගෙන ඉඳලා තියෙන්නේ. අම්මේ ඉතින් ඔය හිරිටොයියගේ හම්බුකන් ඉවරයිනේ. විලිලජ්ජාවේ හතරමයි ඉන්නේ බා. සිප් අම්මේ. ඔබ දාගන්න මතක තියාගන්න බෑ. ඒකනේ කියන්නේ මං හරි. බලයන් මට වැඩ තියෙනවා. ඇනි මුරුක්කු 30යි මුංගුලි 40යි. ස්ටෝන් ටික දාගෙන වරෙන්. අය බච්චන්. හරි. තුරා නිවාද ආදරේ. ඔබේ නිල නුවන් තුලින් සුරලව දකිමි. සේපාලික පිදු ආලය පන ලෙස රකිමි. ඔබේ නිල නුවන් තුලින් සුරලව දකිමි. සේපාලික මහල තනවන්න නෑමට ඔබෙසනේ හැසට හිමි. ළඟදිම මට සින්න වෙන්න යන ඇටරයාගේ පොල්ලිඩම බොනියෙන් ඒසි කරලා පැල් කොටයක් තනමි. අපි දෙන්න පොකුණයි පියුමයි විලසින් උන්නේ ඔබ පමණයි අප උන්සුවතෙන් රසතෙන් දන්නේ ඔබගේ සිත මාන්නට හඳුන්වන්නේ වරදක් නැතුව පිටුපා යන්නේ තේරේ සුබ සන්දේවත් වේවා අප දෙන්න පොකුණයි පියුමයි විලසින් උන්නේ ඔබ පමණයි අප උන්සුවතෙන් රසතෙන් දන්නේ ඔබගේ සමානත හඳුනන්නේ වරදක් නැතුවයි පිටුපා යන්නේ තේරේ සුබ සන්දේවත් වේවා අහුර කන්දක් තියාලා දිය බිඳුව ගඟ ගයි සිතාලා මල්ලත් කටුවක් සොයාලා ලත වෙන්න සිදු වෙයි කිපිලා වැලි අහුර කන්දක් තියාලා දිය බිඳුව ගඟ ගයි සිතාලා මල්ලත් කටුවක් සොයාලා ලත වෙන්න සිදු වෙයි කිපිලා අපි දෙන්න පොකුණයි පියුමයි විලසින් උන්නේ ඔබ පමණක් අප උන්සුවතෙන් රසතෙන් දන්නේ ඔබගේ සිත මාන්නට හඳුනන්නේ වරදක් නැතුව පිටුපා යන්නේ තේරේ සුබ සන්දේවත් වේවා මණ්ඩලේ සාලපය නැතිදෝ මග දිගට සමව ඇතිදෝ මෙය ඔබට තෝරන්න බැරිදෝ අප අතර මැද ඉන්නේ කවුරු
අද මණ්ඩලේ සාලපය නැතිදෝ මග දිගට සමව ඇතිදෝ මෙය ඔබට තෝරන්න බැරිදෝ අප අතර මැද ඉන්නේ කවුදෝ අප දෙන්නා පොකුණයි පියුමයි පිලසින් උන්නේ ඔබ පමණයි අප උන් සුවතෙන් රසතෙන් දන්නේ ඔබගේ සමානට හඳුනන්නේ වරදක් නැතුවයි පිටපායන්නේ තේරෙයි සුබ සන්දේව වේවා අප දෙන්නා පොකුණයි පියුමයි පිලසින් උන්නේ ඔබ පමණයි අප උන් සුවතෙන් රසතෙන් දන්නේ ඔබගේ සමානට හඳුනන්නේ වරදක් නැතුවයි පිටපායන්නේ තේරෙයි සුබ සන්දේව වේවා සුබ සන්දේව වේවා Sepalika. Well. Menahan berjual. Mana pada ini? Menahan jual. Tema mari. මට තේරුණා මම පරණ ගානක් හදාද කියපම් පොඩ්ඩක් ඒකට ඔළුව ගියා ඒක තමයි මට තේරුණා උඹට බර කරන්න බෑ උඹට ලව් මාන්න මටත් ලව් මාන්න අම්මා කපු මත්තයා එමු අඩුනා නම් ඉතින් නැද්ද අපිට වාසියක්? වාසියක් නැත්නම් මුදලාලි මහත්තයා මුණ ගැහෙන්න මම මේ පැත්තට ඉරවද? අරන්නෝ කියන මේ වාසිය කොහමද කියලා? ඈ? කවුද මහත්තයෝ මේ පොලස් කොට්ටරුව? පොලස් කොට්ටරුවේ නෙමෙයි මහත්තයෝ මේ වැදගත් මහත්තයෙක්. කොහොමද වැදගත්කම ඉන්නේ? ඇයි මහත්තයෝ ටයි කෝඩ් දාලා තියෙන්නේ? වැදගත් මහතුරු තමයි. ටයිකෝඩ් දාපු පළියට කොහොමද මහතුරු වෙන්නේ? ටයිකෝඩ් දාන හොරු කොච්චර ඉන්නව රටේ? මොකද මේ නම? නම මහත්තයෝ සැම්සන්. ඉලයිලාව දන්නේ හොයන්නේ. මොකක්ද මේ? මේ මහත්තයා බිස්නස් කරනවා. බිස්නස් කරන හැම එකම මහතුරු වෙන්නේ කොහොමද? ඈ? විශ්වාස කරන්න මහත්තයෝ ඔය මහත්තයා කකුල් දෙකටම කල්සම් අඳින ජෙන්ටල්මෑන් කෙනෙක්. ඔව් මහත්තයෝ කලිසම් අඳින්නේ කකුල් දෙකටම තමයි නේද? තනි කකුලට කලිසම් අඳිනවද? ඈ? අනිත් එක කලිසම් ඇඳ පළියට කොහොමද ජෙන්ටල්මන් කෙනෙක් ඉන්නේ? ඈ? දැන් තමුන් ඔය තරම හාමිනේ තියලා මැදින් මහගන්න උඩටම. එහෙව් වෙච්ච පළියට තමුන් ජෙන්ටල්මන් කෙනෙක් වෙනවද? ඈ? හරි මේක ලක් නෑ කෝ වෙන එකක් ගමු. මේක එමනම් මහත්තයෝ මේක බලන්නකෝ. බලන්න කියන අපූර්ව. දැන් අතර මිනි පෙට්ටිය තමයි දෙන්න වෙන්නේ. මෙයාගේ පුතාට ඔය අපේ මගුල කිඳු කරේ නංගිව. මුදලාලි මහත්තයෝ මට දෙන්න ඔය ෆොටෝස් ටික. මුදලාලි මහත්තයෝ මම කොච්චර ආන්සුනාද මේ මනමහලේ මහතුරු හොයාගන්න. හරි. දැන් මගුල ගේන්නකෝ. ඈ? හරි පොඩි මේ කවමත්තු ස්ටෝන් ටී එකක් බීලා මනවද? තේන මහත්තයෝ උදේ ඉඳලා බීලා ඉන්නේ. මේ බීලා ඉන්නේ නේ. බලන්නේ. එනවා මෙන්න මග විදියට තියාගන්න. ඉපාද? අයම තියාගන්න. ඉපාකි නනේ. මොකද කියන මලකඩ පාට. මේ ඊපස්සෙවත් උගුල් ගේනත් මගුල් ගේන. නේ මහත්තයෝ මං ඊට පස්සේ එන දවසේ හොඳ මනමල මහත්තයෙක් හොයාගෙන එන්නම්කෝ. හා එනවා මං ගිහින් එන්න. දැන් මම කියලා තමයි ඊට බහින්නේ. මං ගිහින් එන්න නා. ගේන්නේ මගුල් නෙමෙයි උගුල්. අපේ නග අර හරහට දිරනවා මගුලක් සුතුම් හෙරන සේපාලිකා නග පුට බාගෙන හූලනවා මාව සහිත ගන්න මම
මෙතන දිවාපත් වෙනවා කඩේ ඇතුලේ. අනේ අන්තිමට මෙහෙම ගිහිල්ලා සේපාලිකාට ගම වෙන අතක් බලා ගනිද බන්දා. නදකින් කපු. උරාඩුවගත් ආදරේ. ගමේ ඉඳලා ආවේ ජොබ් එකක් හොයාගෙන. අන්තිමට මොකද උනේ? පරිප්පුවක් තමයි කන්න උනේ. ඈ යකෝ දැන් මේ පිඟන් හොදනවා. තේ ගන්නවා. ඈ පණ යනකන් දරත් බලනවා. මේක හරියන්නේ නැහැ ජොබ් එකක් බලන්න ඕනේ. ඔය තියන්නේ වඩ. නානවා වගේ. ගමෙන් නන්නන්නේ ඇලේ දොලේ. ඉදා දියන්නේ. හැංගිලා. ආමරවලනේ. බුද්ධ කට්ටිය බලන්නේ යතුරු හිරේ. සම්භාවිතේ බලන්න සම්භාවිතේට පත්තරේ හිලේ
කලිසම ඕන නම් ඇදියාවෙන් ඉන්න. හරි. නැත්තම් කලිසම රාජ හතකයි. ඉන්නේ තමයි කවඩ යන්නේ. හරි. හරි ඩායින් හරි. පුනේ එක දුන්න. right. අපේ කාගල්ලා ටිකටම කඩේ තියාගත්තා නම් ගෙන් පස්සට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් අයිඩියා කොලුට ෂා පුරා නිවාගත් ආදරේ හරි පෙම්ලොව නින්දෙරි මාදුට සුන්දර සිහින්නේ සඳ වගේ ලස්සන බබලෙන මුහුණේ හද පොපියයි ගත නලියයි බැල්ලු බැල්ලු අත එලියයි ගත නලියයි වත පොපියයි මේ අපේ සේපාලිකමිස්නේ අම්මේ ඈ සීටු කඩේට හඳ පෑවුවා වගේ තනිකර ජොකේ ජවල වගේ අම්මේ මේ වික්‍රමේ කෝ අපේ මේ මුදලාලි මේ සිනනවා දැකලා කඩි මුඩි යන්නේ හැද වෙනවා දැන් මේ මම යන්න ඕනේ මචං ගිල ස්ටෝන් ටී එකක් දාපන් මොකක්ද අනේ ඕන වෙලාවක බැලු ස්ටෝන් ටී දැන් අවිසියාරි අපි දෙන්න කසාද බැන්දු මට ඔයාට ස්ටෝන් ටී හදලා අම්මගේ අත පන්න නැති හරි හරි අනේ හරි සියාවි කතාවද බඳින්නේ නැහැ. හොඳට සැලසුම් කළා තමයි කතාවද බඳින්නේ. සේරම හරි 170ක් සාර්ථකයි. යන්නක මොකද වෙන්නේ කියලා එදා ළඟට ඇවිල්ලා තියෙන්නේ ඌට බැනලා එළුවට අපිටත් ඒ විශ්ම තමයිනේ. උතුරා නිවාගත් ආදරේ. උතුරා නිවාගත් ආදරේ. hello hello hi hello ඔය සීටු කඩේද oh itu ada namai ni ada Apsara Tasbara sorry Apsara ඔයා හරි sweet voice එකක් තියෙන අම්මේ ඔයාගේ නම මොකද්ද මේ අප්සරාවෝ වචන බලාසිනාසේ ධනපාල මුදලාලි මගේ අයියානේ ධනපාලව කඩෙන් අස් කරා මේ යන්නපා ඕ දැන් බච්චන් තමයි ඕඩර් මුදලාලි බච්චන් මුදලාලි ඕ ඉතින් අම්මේ මේ මොකද කරන්නේ අනේ හරි ස්වීට් අනේ ඔයත් යාමල එන්න පුළුවන් නම් එනවා අක්ෂරා මේ මුදලාලි මේ ලැට්ටකට යන්නේ ලැට්ටකට යම් මේ උගක් ගයි නෝනේ ඒකයි ගියන්න නංගා මට හැමදාම මේ සුමේ තනියෙන් කරන්න බෑ නංගා. ඔබ දීග දෙනකන් මටත් කතා දෙපදින්න විදියක් නැහැ.
අරෙන් සේපාලිකා හූල ඈ කඩේ වැඩ මට තනියෙන් ගොඩ ගැහිලා තියෙන්නේ. ඉතින් මම කොල්ලෙක් අතට. ඔව්. මේ පිටිසර ගමක කොල්ලෙක්. හද්දා පිටිසර. මේ ආයි කතා කරපන්. අපි ඕකටවත් try කරමු. දැන් ඔබට යෝජනා කීයක් ගෙනවද බං? එන්නේ වනමාලෙන් ඔබට අකමැති තියෙන්නේ. මේ ආයි කතා කළා. දෙපණ දාගෙන බලපන්. බැරි වෙන එකක් නෑ. ඔව්. හද්දා පිටිසර ගොඩේ බයියෙක්. ඔව්. හරි. හරි නංගි හරි. අපිට ගෙදරට අවශ්‍ය බත්ති මාත් ටීවී එකේ ගෙවන්න. නෑ ඌ එවන්න බෑ. ඌව දැම්ම ගෙදරට එවන්න බෑ. දන්නවනේ. මනමාලුව ගෙදරට ඇවිල්ලා බෝ බල්ලා අන්තිමට අකමැතිලා මට දැම්මට යන හැටි. ඔව්. මං මෙන්න දැන් ටීවී එකේ ගෙදරට අවශ්‍ය බත් ගෙවන්න. හරි. මට කඩේ ගොඩ ගැහිලා වැඩ. ඔව් බං ඒක එන්න බෑ. හරි නංගි. හරි මගේ නංගියේ පස්සම හිටපන්. හරි කියන්නම්. සර්ණයි දෙපිටයි. අම්මා හොද කල ආදා පයට මිනි මුතු පෑගේ හොඳ කල ආදා පයට මිනි මුතු පෑගේ බච්චන් දාපන් ස්ටෝන් ටී එකක් උතුර ගලයයි ආදරේ දාම කඩජෝල් කරනවා නේ ඈ මේ දවස් ටිකේම කඩු කෑවා ඊට ඉස්සෙල්ලා මාස්මෙලෝස් කෑවා අද ජුජුස් කමු මේ ජුජුස් උනත් වැඩි කන්න හොඳ නැහැ දැන් ඔය කලුකට ඉන්නේ කලු වැඩියෙන් කරලානේ කලු කොට ගණන් ගන්න එපා බබා මොකද කියේ දකුම් කලු කියලා මේ දැන් කාලේ පුඩි ළමයට දී වැඩියව ඉන්න ජුජුස් කෑරි තුනක් ගන්න පුඩි බබා පුඩි බබා Hi, Muriel. Welcome. Welcome with Maga. Welcome me Panchaskandate allergic mahatyo. What me jotam perete? Welcome නෙමෙයි Muriel welcome. ඒ කියන්නේ ආයිබෝ. ආයි බං අද සුද්ධ සිංහලෙන් කියන්නේ බෑ. මොකද මේ කොණ්ඩෙත් බලකට කාලා. මොකද මේ? ඔය ගැලවෙනව පට්ටන. I am Patty. ආකාශ කඩේ රොටි ගහපු Patty. ආකාශ කඩේ රොටි ගහපු පැටි. මොකද මේ කොණ්ඩෙත් බලකට කාලා. කොහෙද ගිහලා හිටියේ? මලකට කාලා නෙමෙයි. ඒ පැෂන්. ජර්මනියේ පැෂන්. මම ජර්මනියේ අවුරුදු 5ක් රොටි ගහුවා. දැන් රොටි ඕකේ. ඒ කියන්නේ දැන් ඒ රොටි ගහලා ගින්දාපු සල්ලි ඉවරයි ඈ. දැන් හොම්බෙන් යනවා. දැන් ආපහු ජොබ් එකක් හොයනවා. මේ පැත්තට සීටු කඩේ වේගන්සි එකක් දාලා තිබ්බා. ඉතින් රොටි ගැහිම වේටර් වැඩ ඕල් රව්. ආරියට සීට් උක්කර කියන්නේ මේක තමයි. මේක ආයි බ්‍රාන්චස් නෑ. මේකෙන් නම් ඉතින් තිබිට වේකන්සි එකට රොටි ගහන්න පැටියෙක් ගත්තා ඊයේ පෙරේදා. දෙවෙනි වටේ සලකලා බලන්න. එහෙනම් මුරියල් මම ගියා. આવොත් මනාපේ මට දෙන්න. හරි තුන්වෙනි මනාපේ මම දෙන්නම්කෝ ඈ. මේ ඡන්ද ඉල්ලන්නකෝ එහෙනම් ඈ. හරි. එහෙනම් ඕකේ. හරි ඕකේ. හරි ඉංග්‍රීසි බැරි ඡන්ද ඉල්ලන එක තමයි එකම සුසුකුම. හරි. මේකට තමයි මගේ සීපාලිකා ළඟ හිටියා නම් කියලා හිතන්නේ. උතුරා නිවාගත් ආදරේ ළඟට දුරට දෙකටම එක හැටි. Hello. Kaspera. Sorry. Me. Apsara. Butuh me tarayana tara. Me magi apsara. Andeko. Me ඉදා ඔයාගේ ඔයිස් එක ආපු දවස් ඉඳලා මගේ හදවත හොල්මත් වෙලා තියෙන්නේ. ඇත්තමයි. මේ වල්මත් වෙලා හොල්මන් වෙලා. ඕ මේ ඉතින් අද මොකද කරන්නේ යා? ප්‍රෙස් කරනවා. අම්මේ ෂොයි හොඳට ප්‍රෙස් කරන්න මගේ අම්මා. මෙන්න අම්මා. මේ ආගන්නකෝ. සුදු මුහුණ දැක ගන්න ඉන්නේ බල්ලා. මම ආදරේ මා ඔබේ පෙම්බරා ඔබ ලැබුණේ මාගේ පෙරපින නිසා.
රැක ගන්න වාන්නේ දිවි ඇති තුරා. යකෝ රාණියේ කවුද පිටරලින් ගව්වේ? වේ මගේ ලෙව් එකට කවුද යකෝ පිටරලින් ගන්නේ? වේ Kapang bitter, napang basura. Kung kaya ba, atari yan ni Ate. Kapang punishment. Ha? Sepali ka gila to po. Sepali ka. Malakat datang. Malakit yan. Ane, magi sundari giya. Sundari tamay. Kaya tiga mo gindari. Ane, punci na hari masaray gambis tadi. Dahil hindi ko mo save keragan. Tado na malesin save keragan ba? Mereka makilaw ka ka. Orang pena bitter nakan. Ini hadi. Pulli ko hawage. Dapat ka tira gila. Aspara. Aspara. I love you, Aspara. Julia. Ma. Kutu. Aspara. Ubagi supat si. Mama, dasin tama. Dekat nada. Uba, koyo agad. Karina kapor. Do yaw la. Hindi yaw ni. Balam. Dilhani asaw kumala. Samita Pereira. Iwageti. Ayo. Matat nanti magul mai itu din. Enak macam dulu. Muda ada diri. Itu Jai Manggalan, right? Iya. Oh iya. දලාලේ Apa? Bagaimana dia ampun dah? ඔව් මේ මට එන්න කියලා පරිදයක් කිව්වේ Mateo. Mana dah kian roda tumak ni. ඔව් Roda tunen roda hatar kita maru endu. Hari ini kan pancake cake level yak maru endu. හරි හරි මේ අර මුදලාලිගේ වාහනේ ලෝන් එක Ada වැඩේ hari magi dah kian mahatan. මං කරලා දෙන්න Mana dona keran dokumen. එයා මේ ටික ලෑස්ති කරගන්නකෝ Ini apa kar? ඔව් අප කියන්නේ එක්කෙනෙක් දෙන්නකෝ එක්කෙනෙක් Ah. Oh ting yang kamu apa karon dah ting ni. Me hatta yang ni ting magi very bat langgai ni. ආ ආ Magi pancake cake. Itin දැන් මේ වෙඩිම ළඟ හින්දා වෙඩිමට ඉස්සෙල්ලා වාහනේ ගන්න පුළුවන් නේ. අපි කරගමු පුළුවන් මුදලාලි අපිට වෙඩින් එක කියනවද නොකිය බෑනේ මහත්තයෝ. මෙච්චර උදව් කරන එකේ. මේ මහත්තයෝ. මේ මගේ වෙඩිම ළඟයිනේ. මේ ඉන්නේ මගේ පුඩිම. මේ මම මේ දන්නේ නැති හින්දා අහන්නේ. මහත්තයෝ වෙඩින් එකට ඉස්සෙල්ලා මගේ ශරීර කුඩුව ඉන්ෂුරන්ස් කරගන්න බෑද? මුදලාලට කියන්න මම්මත් හනිමූන් ගියේ ඉන්ෂුරන්ස් එකක් දාගෙන නැතුව ඉතින් අනිමුන් යනවා කියන්නේ කොන්ද කරන්න වැඩක් නේ නේද? මං කරලා දෙන්න හරි. පුළුවන් මගේ මුළු පංචස්කන්ධෙම ඉන්ෂුරන්ස් කරගන්න ඕනේ හනිමුන් ගන්න ඉස්සෙල්ලා. අපි කරමු අනිවාර්යෙන් කරමු හනිමුන් එක මතක් වෙනවලත් ආසයි බයයි. බය වෙන්න එපා කරන්න මෙපේ අදකින් නැතිනේ මහත්තයලා නේද? එහෙනම් අම්මෙමු. ඔව් මේ ස්ටෝන් ටික බිලමෙන්ද? බෑ මුදලාලි වැඩ ගොඩයි හරි. හරි. එහෙනම් ආයෙලා කෙන්න ජය වේවා. ජය වේවා සුබ වේවා. අපි එන්න හොඳයි. තුරා නිවාගත් අදරේ කන පොඩි වුණාට කාබයිට් නැතුව හොඳට ඉදවලා තියෙනවා.
මුදලාලි ඕන කේල් කන්න වෙරියක් දෙන්නකො. හොඳට ඉදිච්ච එකක් ඈ. හරි. දික්ක නැතුව ඉතින් මම නෝනට අමු දේවල් දෙන්නේ. කීයට දන්නේ. ඉතින්ලාම කේල්කන ඉදුල් කරන වෙලාව. හා මොන 150ක් දෙන්නකො. Sepalika bukan gimana men? Sepalika. මුදලාලි සල්ලි අරගෙන. Sepalika. Sepalika. Udah ini kok pasti. Udah ini kok. Kirain dia handu kok. Bukan di mana tadi? මුදලාලි අනේ මුදලාලි මේ සල්ලි අරන් යන්නකො. අනේ දෙගනේ අපේ දණේට මොනවා වෙලාද මන්දන්නේ. මගේ පාස් පිහියුත් අරගෙන එනවා. මාව මරන්න. අනේ අම්මා. Sepalika. Pasti. Tuan depa. Mana tang hati. Ani, kau nak tanya tu? Wah, ni magat tadere. Ayo. Pakai preme. බුදු අම්මා මුදලාලිට පිස්සුවෙන්නේ කොහෙද? ඒවත් මම මරන්න හදනවා අම්මෝ. Alagattua deemana. Adeemanne. Kanawaluwane. Kääkäinne. Budu ammo iyala. Bä. Ha hoi namasina. Masine nätino. Tis käällä nätino. Jako, mata වෙන්නේ ඇස් දෙක අතරගෙන. මැරලා දුවද යකෝ. හිටගෙන. හරියට සෙනගෙනවා. සල්ලි ගන්නෙත් නෑ. මිනිස්සු මේක දන්සලක් ඉඳලා කාලයයි. අනික බිත්තරෙන් කෑවේ මමනේ. මුදලාලි නෙවෙයිනේ. මමයි අප්සෙට් එකේ ඉන්නෝනේ. මට තේරෙනවා. මගේ ටැස් බරාට මගේ තියෙන ආදරේ හර පතුලෙන්ම මට ඒ වේදනාව දැනෙනවා. ඒ වගේ තමයි ඉතින් මුදලාලිට දුක ඇති. සේපාලිකාගෙන් දැස්සරි දෙනවා පාර බලා ඉඳලා සේපාලිකා තරහ වෙලා ගිය ආයේ ජීවිතේට මේ පැත්තෙන් එන්නේ නැහැ කියලා මම දන්නවා. ඊයේ ඒක සිද්ධ වුණා. අනේ වගේ උතුරා නිවාගත් ආදරේ අංගිත මස්ස මේ මම කඩේ මුදලාලිගේ ගෝලයා. ඔව්. සරයි නේද? මේ මාර වැඩි. අපේ මුදලාලි ලව්සික් එක ගහලා. මල කෙලියයි. ඊයේ ඉඳලා. ඉතින් මේකයි ගොඩ වෙලකම් කළා හරියන්නේ නැහැ. දොස්තර ගාවට එක්කන් ගියා. ඒ යන්න කැමතිත් නැහැ. මට හරි දුකයි. මගේ වෙන්න මස්සිනා නැති වුණොත් ඒව හරියන්නේ නැහැ. කන්නේ බොන්නේ නැහැ ඒකයි. මේ මගේ සෝකිරි ගැල්ලත් මට නැති වෙනවා. ඔහම යනකොට ඒකයි කියන්නේ. ප්‍රතිපාලගේ සින්දුවත් දෙක කිව්වම අපේ මුදලාලිගේ හිත සැනසෙනවා. යමුද? එන්න. යා පුතේ. උඩින් පිටර කෙසෙල් දෙන්නම් යා. එන්න සංගි වස්තෙන්න. අම්මේ. විලාවට. ඔහින් ඉඳ ගන්න. උඩින් පිටිච්චි හැබැයි යන්න. හරි. පාලිස් මේ මලාගෙන අතුරු අන්තරව නෑ පුත් නෙමෙයි. කොහෙන් ලෙඩා ගෙනාවන? මට රස්සාවට යන්න. හරි මම ඩක්කල කියනවා. මුදලාලි. මේ
ආවා. මාස්ටර්. දකුණු අත මෙහාට දුන්නා නම් වතනේ. යම්මේ. නාඩි හොඳයි. නාඩි හොඳයි. මේ මුදල් කරන්න බලන්න. මේ පින්නේ. මේ රෝස පාටයි. ගන්න කප්පරිය වගේ ඊට දාගෙන ගන්න. මේ මාස්ටර් පටන් ගමු අපි. Subawahanga melotale alokayanma aivenkale Subawahanga melotale alokayanma aivenkale anukampanati daive hinave Subawahanga මුදලාලි නොම්මේ අනන්නේ බා මට ඇඬෙනවා දුක් සින්දු කියන්නේ බා මට හරි දුකයි අපි අල්ලමු මේ වගේ එකක් මාස්ටර් ලස්සන ලෝකෙක ඉපදිලා නූපන් හෙට ගැන නොතැවිලා අද සැම කෙලියේ වල්මත් නීලා රසෝකේ බැනියනු රහයි ජීවිතේ ලස්සන ලෝකෙක ඉපදිලා නූපන් හෙට ගැන නොතැවිලා අද සැම කෙලියේ වල්මත් නීලා රසෝකේ බැනියනු රහයි ජීවිතේ නවතන මේ පාලකා නැති ජීවිතේ පුර රහක් තක් මගේ ජීවිතේ රහ නෙමෙයි වහ වෙලා තියෙන්නේ මේ මමත් මේ දීකඩේ මුදලාගේ දුකනේ ඉන්නත් එක්ක මෙන්න මේ තින්වලන් පන්නට පන්නතේ ආලෙකලමු ත්‍රිචාති නෑරිස්මාසේ පන්නට පන්නතේ ආලෙකලමු ඉස්තිචාති නෑරිස්මාසේ ත්‍රිචාති නෑරිස්මාසේ කැඩි යම්මේ ඕකට හරියන්නේ ස්ටේජාරින් ඕක නෙවෙයි ආන්න ඕනේ මෙන්න මේක මාස්ටර් රුචි රාන්නන්නේ අහන්න එක පාරමා මරන්න රුචි රාන්නන්නේ අහන්න එක පාර මා මරන්න අන්න ඒක කියන්න ඕනේ මේ වෙලාවේ හරි. දැන් දෙන්නම නවත්ත ගන්නකො. මං දන්නවා ඔය දෙයට මුල් වුණ එක. ඒක තමයි Pimlove kusum sara manushara Oyanangaya tamai maha pimhara Supimlove kusum sara manushara හරි ඕකා ඔය මල්සර තේබුන්නේ නෝ කඩේට මං අල්ලගන්න ගන්නවා ඕකා අල්ලගන්න ඕකා මේ සංගීත මාස්ටර්ටයි මේ ඉන්දුසින් ඉත්තට හොඳට කන්න බොන විදිහට සලකපන් සලකලා පදන් කුසියකට මං යනවා කඩේට මට දැන් ටිකක් හොඳයි හොඳයිද අම්මේ නා මාස්ටර් දිනත් මේ thank you අම්මේ ලොකු ගාවක් කරේ මුදලාලි සදේක පර මේක මට හරි වටිනවා මොකද මගේ සෝකිරි බෝලේ චීස් කාල අම්මේ ළඟදී බලන්නේ නැනේ ඉන්නේ බදින්න මේ හරියට මං කැමරා මොකද අරගෙන ඉන්න කොහොමද යන්නේ බා එනවා ආදි කාපන්තු මේ බාද පිළිෙන්න අංකල් පොදට ප්ලේ කරා හරිම ලස්සනයි නෝනා තියාගන්න අනේ බොහොම ස්තුතියි නෝනා දුවේ නන්ද පෙප්පලක් දෙන්නකෝ බොහොම ස්තුතියි අස්තර කාලමිල යන්න ඕනේ ඈ තමයි මුදලාලි මේ හොඳයි මේ තාල ගන්න පෙම් ලෝකයේ කොතරම් අවහිර බදා තිබුණත් එක හිත ඇත්නම් බැහැවෙන් කරන්න
වැඩ දුන්නාම මුදලාලියා බරිනවා. මේ දැන් මොනවද දන්නේ? මේ සීපාලිකටයි ජොබ් එකක් නෑ. මොකද බං ඔය හීන් කෙන්දිරිය ඈ රන් කෙන්දිරිය මොනවාකල වැඩ කරපම් බං වැඩ කරපම් දැන් රැ වෙලා නෑ මුදලාලි මේ හරි මට තේරෙනවා මුදලාලි දෙයියෙක් නේ. මම කල්පනා කරන්නේ මගේ කතාවද කරන්නේ අම්මේ බස් බරේ කවදාවත් අපි වෙන් වෙන්නේ නැහැ. කවුද කිව්වේ රසබරා මොකක් හත්තුවත් නෑ මේ මුදලාලි මේ හරි මගේ කතාවද හරි මේ බච්චන් බොුණත් මගේ ගැනයි සේපාලිකා ගැන හිතන එක බොහොම පිං ඈ අම්මේ මම වෙන්න එපා ළඟදීම මමයි සේපාලිකයි කතාද බදිනවා ඒකින් තේරෙන්න ඉස්තිද්ද වෙනවා මේ මගේ කතාව ගැන පොඩ්ඩක් හිතන්න. හරි ළඟදී උඹේ පඩියත් මං වැඩි කරනවා Boleh. Kotuat dan විතර කොත්තුවක්ද? චිකන් කොත්තුවක්ද? chicken kotuat. චිකන් කොත්තුවක්. Boleh undaran mang salli golenna. හරි. යකෝ අප්සරා බැඳම මේ වගේ කොත්තු ගහන්න ඕනේ නැහැ. මම තමයි කඩේ මුදලාලි. අම්මේ බස්බරා මං ඉනවා. බච්චන් කකේ නැද මුදලාලි මොකද දාන කොත්තුව මේ 30 කොත්තුවක්. යකෝ ඒ මනුස්ස සල්ලි දුන්නේ චිකන් කොත්තුවට හරි 30 කොත්තුව දැම්ම පාඩ වෙන්න බා 30 කොත්තුවගේ බස්බරානේ. මේකේ චිකන් කොත්තුවක්. එහෙනම් චිකන් කෑල්ලකම දාලා ඉතර ජයක හොදට ගහපන් කොත්තු හොඳට දාන්න බෑ මුදලාලි. හරි දා මියුසික් එකක් ගහලා මියුසික් එකක් හරි කතනයකින් මම ඔබ අමතන හමු විය නොහැකි නිසා තන් තත සීපාලිකාට තීර තතරදින් මොනෝක තමයි රත්නේ සිද්ධ උනේ යා කලබල වුණානේ මේ කලබල වුණා දුවපු දිවිල් හරියට නිකන් ෆුට්බෝලයක් පාර දිගේ පෙරලනවා වගේ දිව්වේ Dia parang ini mana eda itu tau. Aneh awe natta muspe tu kemebet kade mah palu. යකෝ ඊහවස් මුදලාලිගේ මූණ බාගෙට ගාපු කිරියට්ටියක් වගේ අද ඔට්ටු සුදන් වලට අද පැවුවා වගේ මොකද්ද රහස
පොඩ ඉන්න පොඩක් ඔය ලයින් එකෙම ඉන්න. බච්චන් කොළුවෝ මට කතා කරලාද? මොකද උඹ ටික සම්බාල් චිත්‍රපටි බලනවා වගේ මාධ්‍ය බලන් ඉන්නේ. හේ කමිසක් මේ සීටු කඩේ මුදලාලි කරෙන්න මට උඩස් දෙන්න කවුද ඉන්නේ? මම තමයි උඩට දෙන්නේ. මම ඇහුවේ මේ මොකද මගේ දිහා බලන් ඉන්නේ කියලා. පොරෙන් කතාවට සම්බන්ධයි. මේ බගිලා මට හොඳ වෙයි ස්ටෝන් ටී එකක් කරවන්න. මේ ඔයාලට ස්ටෝන් ටී එකක් ඕනේ. මේකට වක් කරන්න බොන්න හේන. මේ ටොප් එක දෙන්න. මෙයාට ටිකක් ඕනද? මෙයාට කි මං දෙන්න උඹ දෙන්න. යාට දෙන්නේ. ඕක තමයි කියන්නේ දුවන්න පෙර සිතා බලනු කියලා. ඔව් මේ කොහොමද දුවනවද මේ මගේ මැනික පෙම්පිට. උතුරා නිවගත් ආදරේ. මාලිගාවේ පැස්පරාවි. සෝරි අප්සරාවි. අනේ අම්මේ මගේ අම්මට තරහා ගියාද? කොට. මේ අපේ මේ මොළ කැටි ආදරේ සුකුමල අම්මේ ඒ ආදරේ මගේ සරුවන්ගේ පුරාම උඩුදුවල තියෙන්නේ. ඔව් ඔයගොල්ලන්ගේ මුදලාලි අයියට මම යද්ද හෙටම කියනවාමයි. මේ බක්තෙන් අප්සරා හරියට නිකන් ලව් මෙගා ටෙලිනාට්‍යයක් වගේ. මේ ආසේ තරු ගනින්න වෙයිද දන්නේ නැහැ. මුහුදේ වතුර බොන්න වෙයිද දන්නේ නැහැ. පැස්පරා මේ අම්මේ මගේ අමතර රගියා නේද? මුදු අම්මා මෙන්න උම්මා. කොට. බයි. Terbalam maya. Ini mas. Sama malak. Ada apa? Me kata mai. Mudlani ke address එක. රන් කිලි පියාසලාලා මම එනවා. පැස්පරා එනවා. Dapat salam mau bersoya mirai nawatan magi obe hade tulai solui දානේ එහෙනම් මම යනවා හොඳේ පස්සේ සල්ලි ගන්න බැරිය ඉන්න පොඩ ඉන්නනේ ඔයාලා පීදමට සල්ලි පාන්නේ පානේ මේ සීපා ඔයාගේ ඉන්දියාප්ප දැන් නැකලා යනවා
සම්බෝලෙත් ඕනේ. අර කී හොද්දත් ඕනේ. මොකද කී හොද්ද නැතුව ඉන්දියාවට බඩ ඇතුළේ ඉස්සලා යන්නේ නැහැ නේ ඒකයි. මෙන්න දවස් දෙකක සල්ලි. වැඩියත් එක තියෙනවා හරි හරි. මේ ඉතින් මේ දානේ ඔයාගේ ප්ලෑන් හරි අවුලක් න්යානේ. පිස්සු දානේ. මගේ ප්ලෑන් එහෙම කවදාකවත් වරදින්නේ නැහැ. මම දන්නවනේ. මේ ධනපාල මම දුවන්න තැන් ගන්න. හරි හරි. දැන් ඉතින් මොකද වෙන්නේ? අය වෙන්නේ පා. මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් පිටින් කියන්න පස්සේ මේ දැන් දෙන්න ඉන්නවා කටේ. එහෙනම් අම්මේ මොයේ? මේ සෙපා ඊ නම්මයි යනවා හොඳට. ඉරිතොයියා. මගේ හතුරු බෝලේ. තාතා. මගේ උතුරා නිවාගත් ආදරේ. සම්භාවිතේට වරෙන් බලන්න ඕනේ. ජලේලි. මේ පැටවරා නෑ අප්තරා මේ අර ටෙලිෆෝන් එකෙන් කතා කරන්නේ මච්චන් ඒ මම තමයි මගේ ඊස් කෑල මාවෙත ඔය පෙම් ජල ධාරාව එවන්න මාව නාවන්න මල් වෙයි සීතල මල් වැස්සේ මල් මදහාසේ මං දැක්කේ මල් වෙයි සීතල මල් වැස්සේ මල් මදහාසේ මං දැක්කේ මල් වැස්සේ මලකට මේ මගේ චීස් කෑල්ල මම කවදාරි දවල්ක ළඟදීම මේ දැල ඉරාගෙන එනවා එතකම් බයි අම්මේ පෙම් ධාරාව බයි මනමාල කුරුල්ල අර යන්නේ තෙමිච්ච කුකුල වගේ නංගි ටොපේ ටොප් ඇක්ටිං නියමයි වේදිකාවේ දැක්වනේ ඔව් ශශිකා කිව්වනේ නගාට සිනමාවටත් ගියොත් සම්මානත් ගන්න පුළුවන් ඔය ඇත්තමද ඔව් මේ නගු මෙන්න සන්තෝෂෙට පුංචි තෑග්ගක් thank you නගාගේ වේදිකා නාට්‍යයක් මංගලදාස මට ආරාධනා කරන්න අනිවාර්යෙන් මම අපේ සේපාලිකත් එක්ක ඇවිල්ලා පොල් තෙල් පාන පත්තු කරලා මේ වගේ උදව්වකුත් කළා. ගිහින් එන්න. හරි බොහොම ස්තුතියි. උතුරා නිවාගත් අදවේ සේපාලිකා අපේ කාලේ හොඳයි බඹර වෙල්ලේ කරකන කාලේ
සඳයි ඔබේ නලල් තලේ පෙනෙන්නේ මුන්න රතිලයි කෙස් කලම්බේ තිලෙන්නේ අර වලලුව ඒකමාලක් කිලි 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 නගාලක් නලදාවටයි ආතේ මට හිතෙන්නේ එලෙන නෙලෙන දලුව බිලෙන් සමන ලෝලා නිතබන ලෝලා නිතබන ලෝලා ප්‍රිය කුළු 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 සිනාන කාලා සිනාන කාලා සිනාන කාලා මේකල මල්ලේ ඔබ කොයිදෝ පන්නේ ගනවන්නන්තරේ පොතයරදෝ ඇදෙන්නේ ලැබුලක් විතත් පහලක් කොල්ලද කරතේ තිලා එමෙනික මගේ අනිහනිකේ දුවන්නේ චලන ලිලෙන දල්ලුම විලදන් සම්මන ලෝලා නිතමන ලෝලා නිතමන ලෝලා ප්‍රිය කුළු 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 සිනාන කාලා සිනාන කාලා සිනාන කාලා අඩ සඳයි ඔබේ නලල් තලේ පෙනෙන්නේ රන මොන රතිලයි කෙස් කලමේ තිලෙන්නේ අඩ වලලුවත් ඒකම කිලි 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 නගාල කනලතාවටයි ආදරේ මට හිතෙන්නේ චලන ලිලෙන තලුව විලත නිතමන ලෝලා නිතමන ලෝලා නිතමන ලෝලා ප්‍රිය කුළු 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 සිනාන කාලා සිනාන කාලා සිනාන කාලා මේ වතුර පිරුණු කලය කලි කුලෙත බාලා කුලෙත බාලා කුලෙත බාලා මල් උමල උමල ගමන ගයන් මත පිටු බාලා මත පිටු බාලා මත පිටු බාලා රන්දුනු හීදරා ලස්සන සුවරා දෙන්නා හමුවන්නට ළඟ ළඟ යහළු මල්සරා ලාදලු නම එන්න මදන්නල අමා කොඳුරාපත කියයි සිත සනසන රාහා බච්චන් මිස් බලිගාමිස්නේ ඌ අපේ මුදලාලි දෙලානි යා පැත්තින්න මං ඉන්න කියන්නද කවද්ද අප්පා මම මේ කඩේ මුදලාලි ගාමිනේ වෙන්නේ හැමදාම හීනෙන් උපේවා මං අර කැෂියර් එකට වෙලා සල්ලි ගණන් කරනවා හොඳ සිරියවයි ආකාසේ වාසනාවට ආදරේ අපේ ආදරේ ආදරේ අපේ ආදරේ අපේ ආදරේ ආදරේ දුෂ්ටයා ඉල වැඩක් බලගනි නෑ ඕනේ නෑ වැඩ තියනවා කරන්න ඕන තරම් මේ මෙන්න මේ ඉන්දියා ටික ගෙනපත් නෑ ගයින්න දෙයක් නෑ මට මගේ ටේප් එක විස්තරයි මේක අඩු කරපන් ලස්සනට තාලෙට පිළිවෙලට කබඩ් එකේ ටේප් එක කමිස්ට බොන්න ස්ටෝන් ටී එක කරවන්නේ දෙකක් මරගෙන දෙකක් නෙමෙයි එකක් කියපු දෙයකට පස්සේ පැහිච්ච වැඩ කරන්න සේපාලිකා අර කතාවක් තියෙනවනේ ආච්චිට වඩා ලොකු හීයා කියලා මේ දානේ දැන් කොහොමද දානේ අපේ වැඩේ බය වෙන්නේ පාපණි අපේ වැඩේ මල් පහට හරි ගිහිලා තියෙන්නේ මේ මොකද ඉතින් රිසල්ට් එක රිසල්ට් එක ආයි අහන්න දෙයක් නෑ ළඟදීම බච්චන් සහ අප්සරාගේ විවාහ මංගල්‍ය ඒයි මූණ නිකන් උළුඳු වඩේ එකක් වගේ නරක්ුනේ අවුවනේ අපි ඔයා කියන අපේ විවාහය තවත් කල්යයි කියලා බය වෙන්න එපා මං අපේ නගාගෙන නිදහස් වෙන්න එපා තීපරිකා මං අපේ අම්මලා තාත්තට පොරොන්දු වෙලා තියෙනවනේ ඒක ඉතින් නගාව දීක දීලා සත්‍යයක් යන්නේ ඉස්සෙල්ලා මං
ඔයාගේ මගේ වෙඩිම අරගෙන මගේ ආදරණීය පුඩිමත් එක්ක නෝඩෙලිය යනවා හනිමු. අපේ උතුරා නිවාගත් ආදරේ උතුරා නිවාගත් ආදරේ උතුරා නිවාගත් ආදරේ. මගුල ලං වෙන්න කඩේ බිස්කුට් ජය. දීපාලිකාගේ වාසනාව. ජය මංගලම් සුබ මංගලම් යුග ජීවිතේ වාසන දෙන්සිනෙලෙවි සියලෙන් පිරි. දලාලිගේ මූලේ අදන සිරියාවන්ටකම පිළිලා. අද වදවස් හොඳ වෙලා අහන්න ඕනේ. මම දැනටත් ස්ටුඩියෝ බොමින් ඉන්නේ. උඩ ඇස්පින්න. ආමිලේ හැම ගෙවුව දන්න. පාම්බිල උදේම අරන් ගියා. සේපාලික මිස් ඉදියක්. මේ දීපාලිකා මිස් එක කරුණු කරන්නේ මම. එයාත් එක්ක බිල් ගෙවන එකයි මල් කඩන එකයි මම කරගන්න. ඒකට ඔබට දාන්න ඕනේ නැහැ. නෑ ඉතින් මම මුදලාල්ට ඔය සපෝටර් දෙන්නේ එකයි ඔය. ඒක නිසා දැන් මොකද කටමන්නේ? මුදලාලිලයි ගෙදර යන්න පුළුවන් නේ. අපෝ පුළුවන්. අපේ ගෙදරට යන පාර කාපට් කරලා තියෙන්නේ. ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒ මොකක්ද ප්‍රශ්නේ? මේ ඔබට හදිසියම අපේ ගෙදරට යන පාර මතක් වුණේ. දැන් මේ පැස්පරාකිගේ තටමන්නේ අපේ නංගි අපසරා ගන්නනේ. අධ්‍යා බලන්න ඕනේ. ඔයකට තමයි කියන්නේ එන්න පොට හොඳ නැහැ ගංකිල්ල දෙතකි. හරි. මට තේරෙනවා ඔගේ ආසාව. බත්ති කොල්ලෙක්නේ. අපේ ගෙදරට යන්න පුළුවන්. අපසරාව බලන්නත් පුළුවන්. හැබැයි ආන්වේ රාජකාරී කළාට පස්සේ ඔබට පුළුවන් අපේ ගෙදරම නතර වෙන්න. ඒ කියන්නේ බච්චන් බින්න කසාදේ. පත්යෙන් බින්න කසාදේ. වාසනාව දොර ඇරලා බලනවා. සිහින ලොවෙත් සිත පිපිදෙනවා. ඉනාහි නින්දකලා ජීවිතේ රහවැටිලා අපේ හිතේ සිනා ඇති සුකන් විලා. වාසනාව දොර ඇරලා බලනවා. සිහින ලොවෙත් සිත පිපිදෙනවා. ඉනාහි නින්දකලා ජීවිතේ රහවැටිලා වැඩි වෙලා කඩේ සෙනග ඇවිල්ලා කණ්ඩ පොඩ්ඩ ඵලයක් කිල්ල වැඩ කරා. අපුල් විසේ කොහෙද ගන්න? බැලඩේ කොට අපු මනත් මගුල් විසේ. මහර ගුරුගෝල දෙන්න. අයියෝ. සේපාලිකා උතුරා නිවාගත් ආදරේ. නිවමුදාලි. එකක් දෙලව හරි. එහෙනම් මනමාන මහත්තයා දොර බලන්න. හරිද? බච්චන් එකක් දෙලව හරි. ඕටෝන් මම හැඩයි නේද? කොහොම හැදයි? බුවා උඹේ දා තනි බෑවා. අද වෙඩි ගහන්න නාවේ. බුවා ඒ කොහොමද? හොඳයි. අදවත් මංශයක් හරිද? ආ අර කැත සෙල්ලම් දාන්න එපා. ආ හරි. හරි. මේ දැන් ඉතින් බච්චන් අපේ පරම්පරාගත චාරිත්‍ර වාරිත්‍ර අනුව තමයි මේ විවාහය සිද්ධ වෙන්නේ. අපේ පරම්පරාවේ චාරිත්‍ර අනුව මනමාලයා ඇස් බැඳලා තමයි මනමාලී ගෙදර එක්කගෙන යන්නේ. ඇස් බැඳලා? ඔව්. බැලලා. ඒ කියන්නේ අපි මේ සර්ප්‍රයිස් එකක් වගේ චාරිත්‍රයක්. ඒක මාර පිටනෝර තමයි අගේ තියෙන්නේ. කොහොමද වෙනස්නේ? මේ මගේ චීස් කෑල්ල. බැඳපන්. ඔබට ගෙන්නේ මගේ බැඳපන්. අනේ අකුලක් කරන්න. දැක්කෝ. ඈ. තෝ ඇස් බැඳලාද ගහන්න හදන්නේ මට? මේ මිනිපා දරගෙන ගෙම්බා. බච්චන්
කසාද බැඳිලා කනාපලෙන් ගහනාගේ වැඩ තමයි. ඒක තමයි මේ ධාරිත්‍ය අරුත. හරි. නෑනේ. දැන් මේ පොට්ටයිනේ. ඉමල් පුතාලි. පොට්ටයි. මේ මනමාල මහත්තයාත් එක්ක අර කාර් එක නැගලා මනමාලි ගෙදරට යන්න. අල්ලේ බත් ඵලයක්. මම ට්‍රක් එකේ අපි දෙන්නාලන්ට එක්ක ගෙදරට එන්න. හරිනේ? එහෙනම් නංගි නැක්තලා හරි. හරි. බච්චන් දකුණු කකුල පෙරට තියලා බහපන් එළියට. Membawa tuh bemanggalan kata berdera haba budan wahai hada hoti bangde bawa semangalang rakal sabda haba daman hada hoti පොඩ්ඩයි ඉන්න බං. මෙතර කාලයක් මල් කැඩුවා. අද මල් කනවා. මේ මල් ගොඩක් කන්න එපා. අද ඉඳන් ඔබට අයිති එක මලක් කාපන්. එකම මල. හරි? දැන් ඉතින් ඵලයන්. කලින් පුරුද්දට මල් ගොඩක් කැවේ. හරි. ආයෙත් එදල එකම ගානේ කන්නවා. හරි ඔන්න. යම. බෞද්ධ බංගලාර කසබිත සබ්බ සංගානුභාවේන හදාසුත්ති භවන්තුති. ලතා උඩ පොලේ. අල්ලගන්නේ. ඔව් ලතා උඩ පොලේ. ලතාවන්නේ කතාවන්නේ. හරි. අංකි. but and the party to වරෙන්. මම කඩේ වහලා දේශනාමිකන් මම විදිහට යනවා. හරි? හරි. දැන් නැකත් වෙලා හරි මනවල මහත එක්කන් ඔය මනමාත්ම ඇතුළට එක්කන් ආවා නම් අතාරින්නේ මත් විදියට. දැන් මනවල මහත මෙතන රස්සා කරනවා. මලමාරි නෑනේ. හරි. අනමාලි මීට විනාඩි 3ක කාලෙන් අස්සම් කළා. කාමරේ ඉන්නවා. කලාදයා. ඔව්. මොකද මනමාලිගේ කුඩ හතේ හින්දා මනමාලයට කලින් අස්සම් කරන්න ඕනේ. පුදාට දෙන්න මේ කලින් අසං කරා. ඔව්. මේ මනමාලයාගේ සිකුරු 17. හොයාගන්න බෑ. ඒ නිසා පස්සේ තමයි අස්සම් කරන්නේ. මම මෙතන රස්සා කරනවා. මේ මට අසං ගන්න බෑනේ ඇඟිලි අසන ඕන නම් ගහගන්න. නෑ කනාසන කාලා දෙන අපේ පරම්පරාවල නම් පොඩ නෑ ඒක. ආයෙ හරියන්නේ. මම තරපෙන්නන්න. හරි මං අතින් අල්ලලා දෙන්න. ආල දියන් දැනේ. ඔන්න. ආයෙ දැනද? උත්තර තාත්තන. හරියන්නේ. මේ අස්සම් කරන එක තමයි. හරි. හරි. හරි රටක් ගහුවා වගේ. හරි. දැන් සාක්ෂිකාරියෝ මම සාක්ෂි අස්සම් කළානේ මනමාල මහත්මිය වෙනුවෙන්. මනමාල මහත්මිය වෙනුවෙන් අපේ නිමල් මුතුල්ලි මහත්තයා ඊයේ තමයි රටේ නම් ආවේ. අපේ වාසාව. ඉතාලියේ හිටියේ. මෙතන රස්සා කරනවා. මල්මාලි ඒද? ඉන්න නැකට ගෙන්නන්න. ඒක විතර තියෙනවා තව රාජකාරිය. අපි පරම්පරාවේ හැටියට අපි මනමාල මහත්මයාට දෑවැද්ද කලින්ම දෙනවා. පොඩින් 5යි මඩින් 5යි. ඊවල දෙකයි හරේ අයිතිය මගේ ජීවිත පුත්ටි තියාගෙන තේපාලික ජීවිත පුත්ටියක් තියාගෙන දෙන්න. මෙන්න බාර ගන්න ඉඩම් ඔප්පුව. එතකොට තව විශේෂ දෑවැද්දක් තියෙනවා. මනමාල මහත්මිය පණ වගේ ආදෙන් පුංචි කාලේ නරක බලාගත්ත සුන්දර වස්තුව. මේක කියන්නේ. මොකද්ද? මේක. මම මතකලකෝ. මේ මොකද්ද මේ? මේ මොකද්ද මේ? දෑවැද්ද අයිති කොටහක්. හරි. මෙන්න පාලහමිට මගේ සන්තෝෂ දෙන්න. මේ මල්මාලි තියාගන්නේ කොහෙද මොකද දාන්නේ? මේක තියන්නේ. නෑ ලොකු කාලෙන්දක් තියෙන්නේ. ලෑස්ති කරලා දෙන්නේ දීපලොක්ක. ඔබ මෙච්චර දාලානේ. එහෙනම් ඊළඟ කාර්යය දැන් මගේ රාජකාරිය අවසానයි. එහෙනම් යන්න පුළුවන්. හරි නිමල් මුතුල්ලි මහත්තයා පස්සම ඔයා සංගාය පස්සේ. එහෙනම් මම ගිහිල්ලා නැකට හරිනේ. මනමාල මහත්මිය එක්කන් එන්න. ආපු ගමන් රිතිකඩ ඉවත් කළා දීනේ කියලා ආහාපුරා කියලා නමෝ විත්තියෙන් කියලා මනමාලි දිහා බලන්න. හොඳේ? මේ මල්මාලි කුඩේ කයින් මුන්න බලන්න. අම්මේ. හරි බච්චන් ඔන්න දැන් මනමාලි එකන් ආවා. මගේ මනමාලි දිහා රිතිකඩ ඉවත් කළා මොකක්ද බැලුවා අම්මේ. මගේ චීකල්. හරි අම්මේ ඔන්න බාර.
බෑ කියලා බෑ. බෑ කියලා බෑ පැටියෝ. අනේ බෑ කියලා බෑ පැටියෝ. අනේ මට Good morning, uncle. අංකල් නෙමේ පුතේ. good morning තාත්තේ කියන්නේ තාත්තනේ. තාත්තා ඔව්. මේ ළමයිද? ඔව්. අනේ මුදලාලි මොකද කරන්නේ? මණ්ඩලේ සාලපය නැතිදෝ මග දිගට සම සමව ඇතිදෝ මෙය ඔබට තෝරන්න බැරිදෝ අප අතර මැද ඉන්නේ කවුදෝ සඳ මණ්ඩලේ සාලපය නැතිදෝ මග දිගට සම සමව ඇතිදෝ මෙය ඔබට තෝරන්න බැරිදෝ අප අතර මැද ඉන්නේ කවුදෝ අප දෙන්න පොකුණයි පියුමයි විලසින් උන්නේ ඔබ පමණයි අප උන් සුවතෙන් රසතෙන් දන්නේ ඔබගේ සිත මාන්නට හඳුනන්නේ වරදක් නැතුවයි පිටුපායන්නේ තේරෙයි 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 සුබ සන්දේවා දෙන්න පොකුණයි පියුමයි විලසින් උන්නේ ඔබ පමණයි අප උන් සුවතෙන් රසතෙන් දන්නේ ඔබගේ සිත මාන්නට හඳුනන්නේ වරදක් නැතුවයි පිටුපායන්නේ තේරෙයි 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 සුබ සන්දේව වේවා සුබ සන්දේව